නමස්තේ. ඔන්න අපි තවත් පාඩමක් ඉගෙන ගන්න තමයි යන්නේ. මේ ඕනෑම නාමපදයක් උක්ත කරලා කියන්න අපි වා නිපාතය පාවිච්චි කරනවා. අපි ඒ පාඩම තමයි අද ඉගෙන ගන්න යන්නේ. එතකොට අපි ඕනෑම නාමපදයක් උක්ත කරලා කියන්න ඊට පිටුපස්සේ අපි වා නිපාතය පාවිච්චි කරනවා. හරි, අපි දැන් එක උදාහරණයක්. මම මිරාවේ. අපි කොහොමද දැන් මේක වා නිපාතය දාලා කියන්නේ? මම තමා මෙතන උක්ත වෙන්නේ. කියන්නේ මම ප්‍රධාන නාමපදයේ විදිහට හංගවගෙන තමයි අපි මේ වාක්‍ය ලියන්නේ. එතකොට මම පිටිපස්සට කියන්නේ වතෂි පිටිපස්සට අපි වා නිපාතය දාලා වතෂි වා මම උක්ත කරනවා. ඊට පස්සේ අපි ඉතුරු වාක්‍ය ඉතුරු ටිකෙන් අපි වාක්‍ය සෙසුමේ කරනවා. මිරාවේ. එතකොට වතෂි වා මිරා දෙස්. හරි, අපි දැන් ඊළඟට බලමු ඊළඟ නිපාතය. කරා. කරා කියලා කියන්නේ මොකක්ද? සිට. ඒ කියන්නේ යම් කිසි ස්ථානයක සිට කියලා කියනවා නම් අපි කරා නිපාතය පාවිච්චි කරනවා. දැන් මේකේ විදිහට ඊළඟ නිපාතයේ විදිහට තියෙන වාක්‍ය කොහොමද තියෙන්නේ බලන්න. ඒකේ ශ්‍රී ලංකාවේ සිට පැමිණියා කියලා කියද්දි කොහොමද අපි කියන්නේ? නවුන් එක නාමපදයේ පිටිපස්සට අපි කරා නිපාතය පාවිච්චි කරනවා. එතකොට ශ්‍රී ලංකා කරා කිමස්තා. පැමිණියා කියලා කියන්නේ කිමස්තා. ශ්‍රී ලංකා කරා කිමස්තා. ඔන්න දැන් අපිට පුළුවන් අපි කියන වාක්‍ය දෙකකින් හඳුන්වන්න. වතෂි වා යමදා දෙස්. මම යමදා වේ. අපි කොහින්ද ආවි කියලා කියන්නේ කොහොමද? මම උදාහරණයක් අරගෙන තියෙනවා. ගම්පහ කරා කිමස්තා. ගම්පහ සිට පැමිණියා. ඔන්න ඔය විදිහට තමන් ගැන වාක්‍ය දෙකක් හදාගන්න පුළුවන්. ඊළඟට අපේ ශිගතෝ එක. අපේ රැකියාව ගැන කියනකොට කොයි විදිහටද කියන්නේ? දැන් මේකේ මම රැකියාව කීපයක් දාලා තියෙනවා. කයිෂයින් කියලා කියන්නේ කම්පැනි සේවකයෙක්. ගින්කෝයින් කියලා කියන්නේ බැංකු සේවකයෙක්. ඊළඟට ඉෂා කියලා තියෙනවා. දොස්තරවරයෙක්. සෙන්සෙයි ගුරුවරයෙක්. එතකොට ගකුසෙයි කියන්නේ ශිෂ්‍යයෙක්. ඉංජිනියා කියන්නේ ඉංජිනේරුවරයෙක්. මම ශිෂ්‍යයෙක් වේ. වතෂි වා ගකුසෙයි දෙස්. මේ විදිහට ඔයාලට පුළුවන් තමන්ගේ රැකියාව ගැන වා නිපාතය සහ දෙස් පාවිච්චි කරලා කියන්න. ඊළඟට අපි බලමු කොහොමද එහෙම කෙනෙක් නොවේ. එහෙම නැත්නම් නොවේ කියන එක කියන්නේ කියලා. මුලින්ම මම වාක්‍ය තුනක් අරගෙන තියෙනවා. වතෂි වා මිරා දෙස්. අපි කලින් ඉගෙනගත්තු විදිහට මම මිරා වේ. ශ්‍රී ලංකා ජින් දෙස්. ශ්‍රී ලංකා පුරවැසියෙක් වේ. ඊළඟට ශ්‍රී ලංකා ජින් ජා අරිමසින්. ජා අරිමසින් කියලා කියනවා දෙස් එකේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ එහෙම නොවේ. වේ නොවේ. වේ නම් අපි දෙස් පාවිච්චි කරනවා. නොවේ කියන්න ජා අරිමසෙන් පාවිච්චි කරනවා. ඊළඟට අපි තවත් පාඩමකට යන්න. කොකෝ සොකෝ අසකෝ දොකෝ. කොකෝ කියලා කියන්නේ මෙතන. සොකෝ කියලා කියන්නේ ඔතන. අසකෝ කියලා කියන්නේ අතන. එතකොට අපි ඒකේ ප්‍රශ්න පදය හදනවා දොකෝ කියලා. දොකෝ කියලා කියන්නේ කොතනද කියන මීනින් එක තමයි තියෙන්නේ. ඊළඟට මම කිව්වා කොකෝ කියලා කියන්නේ මෙතන. මෙතන කියලා කියන්නේ කතා කරන පුද්ගලයා අසල තියෙන දෙයක් නම් ඒකට කොකෝ කියලා කියනවා. එතකොට සොකෝ කියලා කියන්නේ ඔතන. සොකෝ කියලා කියන්නේ කතා කරන කෙනාගේ ළඟ ඉන්න අනිත් කෙනා. ඒ කියන්නේ අහගෙන ඉන්න. ලිස්නර් ළඟ තියෙන යම් දෙයක් අපි ස්ථානය පිළිබඳ කියන්න ගන්නවා නම් අපි සොකෝ කියන වචනය තමයි පාවිච්චි කරන්නේ. එතකොට කතා කරන පුද්ගලයා සහ අහගෙන ඉන්න පුද්ගලයා දෙන්නගෙම දුරින් තියෙන යම් දෙයක් නම් ඒකට අපි අසකෝ අතන කියන එක පාවිච්චි කරනවා. ඔන්න ඔය විදිහට තමයි කොකෝ සොකෝ අසකෝ කියන වචන හැදෙන්නේ. සයෝනාරා. එහෙනම් අපි ආය පාඩමකින් හම්බ වෙමු. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න.